මේ දවස්වල ආපු බ්‍රෑන්ඩ් නිව් ස්මාර්ට්ෆෝන් කිහිපයක නවතම මිල ගණන් තමයි වාට මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ ඕනම ඩිවයිස් එකක්, ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් උනත් යූස් උනත් ඕනම ඩිවයිස් එකක් ඔයාට කෑෂ් කරගන්න, හුවමාරු කරගන්න අනිවාර්යයෙන්ම ඒ වගේ ඔප්ෂන් අනිවාර්යෙන් වාට අපින් ඒ පහසුකම් හම්බ වෙනවා කියන එක පිළිබඳව ගොඩක් කට්ටිය දන්නවා. නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කට්ටියට අනිවාර්යයෙන්ම සොබ් ඩීටේල්ස් කතා කරන්න, මේ ස්මාර්ට්ෆෝන් වල ප්‍රයිසස් වගේ දේවල්ද සමගින්ම. මුලින්ම කතා කරන්නේ මේ ඉසටි Nubia V70 Max කියන බේසික් හොඳම ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් මේ ඩිවයිස් එක වාට 4GB වේරියන්ට් එකකින් එන 128GB ස්මාර්ට්ෆෝන් එක රුපියල් 32000කින් වගේ ප්‍රයිස් රේන්ජ් එකකින් වාට මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ලස්සන ග්ලාස් බෑක් සයිඩ් එකක් වගේ බලා ගන්න පුළුවන්කමක් තියෙන ෆ්ලැග්ෂිප් ෆිනිෂින් ඩිසයින් එකක් වගේ තියෙන බේසික් ස්මාර්ට්ෆෝන් එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එක. ඉතින් ඔයාට රුපියල් 32000 වගේ ප්‍රයිස් රේන්ජ් එකේ මේ ස්මාර්ට්ෆෝන් එක කම්පැනි වොරන්ටි ඇතුව ඩිවයිස් එක ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අඟල් 6.9ක IPS LCD පැනල් එකක් සහ 120Hz වලින් සපෝට් කරන ස්ක්‍රීන් පැනල් එකක් මෙන්න. ඔයාට Android 15 සපෝට් කරනවා. ඒත් එක්කම ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එකට 22.5V fast charging සහ මිලිඅම්පියර් 6000ක බැටරි කැපැසිටි එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. සිංගල් කම්පැනි වොරන්ටි එකක් ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ ඩිවයිස් එකත් ඔයාට අනිවාර්යෙන් අපෙන් හුවමාරු කරගන්න පුළුවන්. රුපියල් 32000කින් මේ ඩිවයිස් එක ඔයාට මිලදී ගැනීමේ ඔප්ෂන් එක අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ලස්සන ඩිවයිස් එකක් වගේම හොඳ හයි මැටීරියල් ප්‍රොටෙක්ෂන් එකක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන ලස්සන ඩිසයින් එකක් එක්ක හම්බ වෙන ස්මාර්ට්ෆෝන් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක තමයි Oppo A3X කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් අලුත් කෙනෙක් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඔයා මේ channel එක අලුත් කෙනෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම මම top details කතා කරන්න. මේ device එක ගැන උපරිම කෙටියෙන් කතා කරනොත් ලස්සන display එකක් මේ device එකට හම්බ වෙනවා. ඉතින් back design එකත් එහෙම තමයි. ඔයාට high material protection එකක් සහ IP54 water and dust certification option එක ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. මේ device එකට අඟල් 6.67ක IPS LCD panel එකක් සහ nits 1000ක වගේ හොඳ brightness level එකක් ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. 90Hz වලින් support කරන screen panel එකක් එක්ක මිලිඅම්පියර් 5100ක බැටරි කැපැසිටි එකක් සහ ඔයාට 45W fast charging මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාට maximum charging speed වශයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ device එකේ තියෙන price range එක ගැන කතා කරද්දී ඔයාට රුපියල් 41990ක වගේ ප්‍රයිස් රේන්ජ් එකකින් 4GB වේරියන්ට් එකකින් එන 128GB ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට මේ ඩිවයිස් එකටත් අබාන්ස් කම්පැනි වොරන්ටි අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. 4GB වේරියන්ට් එක කියන්නේ සාමාන්‍ය අනිවාර්යයෙන්ම වර්චුවල් RAM එකක් ඇඩ් වෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන්කම ස්මාර්ට්ෆෝන් එකේ බොක්ස් එකේ අපිට බලා ගන්න ඒක ලබා දීලා තියෙන ස්ටිකරයක් වශයෙන් අනිවාර්යයෙන්ම 4GB වේරියන්ට් එකත් එක්ක ඔයාට 4GB plus වර්චුවල් RAM එකක් අනිවාර්යයෙන්ම ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. mid range range එකට අයිති ස්මාර්ට්ෆෝන් එකක් විදියට මේ ඩිවයිස් එක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයා Oppo ඩිවයිස් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට තවත් සුදුම ඩිවයිස් එකක් තමයි මේක. ඔව් මේ තියෙන්නේ Oppo A5 Pro කියන ඩිවයිස් එක. ඉතින් මේකත් ඇත්තටම සුපිරිම හොඳ ප්‍රොටෙක්ෂන් එකක් සමගින්ම ලස්සන හිත ඇදිලා යන ඩිසයින් එකක් එක්ක බලා ගන්න පුළුවන්කම තියෙන ස්මාර්ට්ෆෝන් එකක් තමයි මේක. මේ ඩිවයිස් එක ගැන කතා කරද්දී ඔයාලට හොඳ high material protection එකක් සහ අඟල් 6.67ක IPS LCD panel එකක් මෙන්ම nits 1000ක high brightness level එකක් සහ 120Hz වලින් support කරන screen panel එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකත් හොඳ display resolution එකක් එක්ක ගන්න පුළුවන්කම තියෙන Corning Gorilla Glass 7i කියන හොඳ protection එකකින් බලා ගන්න පුළුවන්කම තියෙන high material design එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට සහ display එකට අපිට බලා ගැනීමේ හැකියාව තියෙන. ඉතින් මේ dual stereo sound experience පහසුකම හම්බ වෙන IP69 water and dust certification option එකකින් බලා ගන්න පුළුවන්කම තියෙන මිලිඅම්පියර් 5800ක බැටරි කැපැසිටි එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. 45W super fast charging speed එකක් මේ device එකේ හම්බ වෙනවා. ඉතින් මේ device එක 8GB plus 8GB 256GB variant එකේ එන device එක රුපියල් 71990කින් වාට මේ ස්මාර්ට්ෆෝන් එක අබාන්ස් කම්පැනි වොරන්ටිත් එක්ක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඔයාට අපෙන්. ඉතින් මේ ඕනම එකක් අනිවාර්යයෙන්ම හොමාරු කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක පිළිබඳව වාට සඳහන් කරන්න ඕනේ. ඒත් එක්කම Oppo ලගේ සාමාන්‍ය mid range range එකත් එක්ක යන වඩාත්ම සුපතල සුපිරිම device එකක් තමයි මේ Oppo Reno 12F කියන device එක. ඉතින් මේකත් සුපිරිම ගණේ device එකක් තමයි mid range එකත් එක්ක මිලදී ගන්න පුළුවන්කම තියෙන flagship finishing ලස්සන design එකක් මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකේ තියෙන design එක සහ ලස්සන design එකක් එක්ක බලා ගන්න පුළුවන්කම තියෙන හොඳ ස්මාර්ට්ෆෝන් එකක් තමයි මේක. හොඳ high material leather finishing design එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙන IP64 water and dust certification option එක සහ ඔයාට අඟල් 6.67ක AMOLED සාමාන්‍ය 1 billion color reproduction එකක් සමගම එන AMOLED panel එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ ඔයාට හම්බ වෙන්නේ. ඒත් එක්කම
නිස් 1200 වගේ high brightness level එකක් එක්ක සාමාන්‍ය high brightness level එක කියද්දි නිස් 2100 වගේ හොඳ brightness level එකක් මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාලට අන්තර්ගත වෙනවා. හොඳ contrast එකක් ලබා ගන්න පුළුවන්කම තියෙන high quality display panel එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාලට හම්බ වෙන්නේ. ඒත් එක්කම හොඳ protection එකක් ස්මාර්ට්ෆෝන් එකෙන් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඇසි glass කියන protection එකෙන් අන්තර්ගත වෙන protection එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකෙන් හොඳ high material protection එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේ හම්බ වෙනවා. සහ මේකේ stereo sound experience එකක් මෙන්න ඔයාලට අනිවාර්යයෙන්ම මේ device එකේ තියෙන charging speed එක සහ battery capacity ගැන කතා කරද්දී ඔයාලට මිලියම්පියර් 5000 battery capacity එකක් සහ 45 watt fast charging සමගින්ම එන in display fingerprint scan එකක් සහ reverse wireless charging මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාලට use කිරීමේ හැකියාව තියෙනවා. device එකේ price range එක ගැන කතා කරද්දී රුපියල් 99991 මේ device එකට 8GB variant එකෙන් එන 128 නෙවෙයි 8GB variant එකෙන් එන 8GB variant එකෙන් එන 256GB capacity එකත් එක්ක හම්බ වෙන ස්මාර්ට්ෆෝන් එක තමයි මේක. මේකත් අතරම සුපිරි රුපියල් 99990 price range එකෙන් ගන්න පුළුවන්කම තියෙන අබාන්ස් කම්පැනි වරන්ට් එකත් එක්ක මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මොටෝලාගේ බේසික් ඩිවයිස් වලින් ගන්න පුළුවන්කම තියෙන තවත් ගොඩක් කට්ටිය ආස ඩිවයිස් එකක් තමයි මෙන්න මේ Moto G04s කියන බේසික් ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේකත් ඔයාලට අනිවාර්යයෙන්ම අබාන්ස් කම්පැනි වරන්ට් එකත් එක්ක 4GB variant එකෙන් එන 64GB ස්මාර්ට්ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ device එක ගැන කතා කරද්දී matte finishing design එක ගැන back එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අඟල් 6.56 ක IPS LCD panel එකක් සහ 90 Hz වලින් support කරන screen panel එකක් එක්ක හම්බ වෙන ස්මාර්ට්ෆෝන් එකක් තමයි මේක. side mounted fingerprint scan එකක් සහ වාට 15 watt fast charging හම්බ වෙනවා. මිලියම්පියර් 5000 battery capacity එකක් එක්ක එන මේ device එක 4GB variant එකෙන් එන 64GB memory capacity එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එක. ඔයාට රුපියල් 26991 වාට අබාන්ස් කම්පැනි වරන්ට් එකක මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. බේසික් ස්මාර්ට්ෆෝන් එකක් විදියට අවශ්‍ය කරන කට්ටියට මෙන්න තියෙනවා Motorola G04s ස්මාර්ට්ෆෝන් එක වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. සහ mid range range එකත් එක්ක ආසන්න මිලකින් මිලදී ගන්න පුළුවන්කම තියෙන Motorola ගේ තවත් device එකක් තමයි මේ Moto G35 5G කියන නවතම ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම ඔයාලට උමාරු කරගන්න පුළුවන්කම තියෙන අබාන්ස් කම්පැනි වලදී අනිවාර්යයෙන් මේ device එකකට ඇතුළත් වෙනවා. ඉතින් මේ device එක ගැන ඔයාලට උපරිම කෙටියෙන් කතා කරද්දී මේකට leather finishing design එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන high protection එකක් වගේ හම්බ වෙන design එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. ඉතින් මේ device එක ගැන කතා කරද්දී ඔයාලට Gorilla Glass 3 වලින් ලැබෙන protection එකක් ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. අඟල් 6.72ක IPS LCD panel එකක් සහ HDR clear එකකින් අන්තර්ගත වෙන හොඳ clear එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඔයාලට display එකකින් smooth අගයකින් එන හොඳ clear එකක්ද හම්බ වෙන විදියට 120 Hz වලින් ලැබෙන screen refresh rate එකක් ස්මාර්ට්ෆෝන් එකෙන් හම්බ වෙනවා. 4 Gorilla Glass 3 වලින් ලබා දීලා තියෙන screen protection එකක් මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාලට හම්බ වෙනවා. සහ ඔයාට dual stereo sound experience එකක් අනිවාර්යයෙන්ම අත්විඳින්න පුළුවන්කම තියෙන විදිහට හොඳ sound quality එකක් ස්මාර්ට්ෆෝන් එකෙන් හම්බ වෙනවා. මිලියම්පියර් 5000 battery capacity එකක් සහ side mounted fingerprint scan එකක් සහ ඔයාට 18 watt fast charging තමයි මේ ස්මාර්ට්ෆෝන් එකෙන් හම්බ වෙන්නේ. device එකේ තියෙන price range එක ගැන කතා කරද්දී ඔයාට 4GB variant එකෙන් එන 128GB ස්මාර්ට්ෆෝන් එක තමයි. ඒ කියන්නේ virtual RAM ඇතුළත් වෙනවා. මේ device එක ඔයාට රුපියල් 43990 වගේ price range එකකින් මේ ස්මාර්ට්ෆෝන් එකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මේ දිනවල ආපු Moto series එකේ powerfulම device එකක් විදියට මේ ස්මාර්ට්ෆෝන් එක හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ Moto G45 5G කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ device එක ගැන උපරිම කෙටියෙන් කතා කරොත් premium Vegar leather design එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන. සාමාන්‍ය අර device එකටත් එහෙම තමයි Moto G35 එකට සාමාන්‍ය leather වගේ design එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේකටත් එහා සාපේක්ෂව හොඳ ප්‍රොටෙක්ෂන් එකක්ද සමගින්ම Gorilla Glass 3 වලින් ලැබෙන ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් එකක් ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. සහ අඟල් 6.5ක IPS LCD panel එකක් මෙන්ම ඔයාට නිස් 700 වගේ brightness level එකක් සහ 120 Hz වලින් ලැබෙන හොඳ refresh rate එකක්ද ස්මාර්ට්ෆෝන් එක ඔයාට use කරන්න පුළුවන්කම තියෙනවා. මේ මෙන්න ඔයාට මිලියම්පියර් 5000 battery capacity එකක් සහ 18 watt fast charging smartphone එකට හම්බ වෙනවා. stereo sound quality එකක්ද ලැබෙන විදියට side mounted fingerprint scan එකක් තමයි මේ smartphone එකට හම්බ වෙන්නේ. device එකේ price range එක ගැන කතා කරද්දී මේක 8GB variant එකෙන් එන 128GB smartphone එක තමයි මේ device එක. ඉතින් මේ device එකේ තියෙන price range එක ගැන කතා කරද්දී ඔයාට රුපියල් 59990 වගේ price range එකක් තමයි smartphone එකට වැටෙන්නේ. ඉතින් powerful device එකක් තමයි Moto series එකේ තියෙන දැනට තියෙන device වලින් හම්බ වෙන smartphone එකෙන් දැනට තියෙන හොඳම smartphone එක තමයි මේක.
ඉතින් ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද? අනිවාර්යයෙන්ම මේ ඕනම ඩිවයිස් එකක් ඔයාලට අපෙන් හුමාරු කරගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි කමෙන්ට් එකේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ අපි පින් කරලා තියෙන අපිව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන ඩීටේල්ස් නම්බර් සහ අපේ WhatsApp channel වගේ දේවල් වලට බලා ගන්න පුළුවන්. මොකද අලුතෙන් එන ඕනම ඩිවයිස් එකක් වල අපේ WhatsApp channel වලින් බලා ගන්න පුළුවන්. ඉතින් අලුත් කෙනෙක් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. කිරිබාත්ගල මොබයිල් ප්ලෑන් අපෙන් ඕනම ඩිවයිස් එකක් වාට හුමාරු ඔප්ෂන් එක යටතේ ඕනම ඩිවයිස් එකක් වාට ගන්න පුළුවන්කම තියෙනවා කියන එක කියන්න ඕනේ. සල්ලි හදිස්සියට ඕනම ඩිවයිස් එකක් වාට කෑෂ් කරගන්න පාසුකම් වගේ දේවල්ද අනිවාර්යෙන් වාට අපෙන් හම්බ වෙනවා. ඉතින් අලුත් කෙනෙක් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. ඉතින් ඒ වගේම තමයි අපිව contact කරගන්න පුළුවන්කම තියෙන numbers පළවෙනි comment එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට pin කරලා තියෙනවා. ඉතින් මේ වගේම තවත් supreme phone review එකකින් අතින් ඔක්කොම උත්සාහය දෙවි පිටයි පරිස්සමෙන්ම ඉන්න